Join edXcel IGCSE Chemistry. Live online classes. Limited time slots available. Book yours today. ප්‍රථම ස්ථානය තමන්ගේ ගෙවන්තේ නෝබ්බට යමින් තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න සිල්වෙස්ටර් RAM 84ක් තියෙනවා. සුබ දවසක් සියලු දෙනාටම. අදට මගේ වගාවට මාස 7යි. ඉතින් ඇත්තටම සාර්ථක වගාවක්. දැක්කම ඔයාලටත් පේනවා ඇති. දැන් මේ දවස්වල අධිකව වැස්ස ඒත් මේ ඵලදාවේ කිසිම වෙනසක් නැහැ. හොඳට මල් ටික පිරලා තියෙනවා. ඒ වගේම කරලුත් තියෙනවා. ඉතින් මේ වගේ වගාවක් කරගෙන යනකොට අර මං කිව්වා පොහොර එහෙම නැත්නම් අපි දෙන කුමිනාශක දිලිනාශක ටික හරියට ගහගෙන යනවා නම් මේ වගාවකට ලෙඩ රෝග එන්නේ නැහැ. ඒත් මම මේ සුළු ප්‍රමාණයකින් ලොකු ආදායමක් ගන්නවා. ඉතින් දැන් මේ හරිතාගාරේ මේ ඔක්කොම කප්පාදු කරලා නියමාකාරව නඩත්තු කරගෙන යන්නේ. මම කිව්වා දැන් මේක අධිගණත්ව වගාවක්. ඒ වගේම සම්පූර්ණයෙන් වැහිලා තියෙනවා. ඒවට බාන්න හොඳට හිස් අවකාශ තියෙනවා. මේ හොඳට කප්පාදු කරගෙන ගිහිල්ලා ඒ වගේම මේ උඩට ගන්නකොට මුළු හරිතාගාරෙම ඒ කියන්නේ මේකේ තියෙනවා වර්ගාදී 1800ක් 1800ම ප්‍රයෝජනට අරන් තියෙන්නේ. දැන් මේකේ මේ තිබ්බ මේ ටිකේ තියෙන කරල් ටික කඩලා ඊළඟ කරල් ටික උඩට උඩින් හැදිලා තියෙනවා. මම උඩත් පෙන්නන්නම් කොහොමද මල් කරල් හැදිලා තියෙන්නේ කියලා. අපි දැන් මේ ආච් එක හදා ගන්නකොට මේ කරල් වලට ඒ වගේම මේ මල් වලට හානියක් නැති වෙන්න තමයි ඇදලා ගැට ගහ ගන්න ඕන. මොකද නැත්තම් මේ අතු තද වුණොත් එහෙම ආයෙ මැරිලා යනවා. ඒ වගේම මල් වලට මේ ඉඩ අවස්ථාව සැලසෙන විදියට අපි මේ ආච් එක හදා ගන්න ඕන. ඒ වගේම තමයි මේ බාන්න මේ අතු තද වෙන්න ගැට ගහලා නැහැ. මේවා පුළුවන් තරම් මේ මැස්සත් එක්ක අරන් තියෙන්නේ. මොකද මේ අතු තද වුණාට පස්සේ මේවා නැත්තම් අපි නොදැනුවත්වම මැරිලා යනවා. දැන් මම කිව්වා මේ වගාවට මාස 7ක් වෙනවා කියලා. නමුත් ඒකාකාරීව ඵලදාවක් තියෙනවා. ඒ වගේම මේ මෙහෙට හරි සීත කාලේ ඒ වගේම අවුව මේ ටිකේ වැටුනේම නැහැ. ඒත් මේ බාන්න හොඳට මල් තියෙනවා. ඒ වගේම පොඩි කරල් තියෙනවා. ඒ වගේම හොඳට දැන් මෝරලා තියෙන මේ වෙළඳ පොළට යවන්න පුළුවන් වර්ගයේ කරල් තියෙනවා. අද මගේ මේ නයි මිලිස් වගාවට මාස 10ක් වෙලා තියෙනවා. දැන් තමයි මේ කියන්නේ වගාවම ක්‍රමානුකූලව නඩත්තු කරගෙන ගියා. ඒ කියන්නේ තව කෙටි කාලයකින් මේ වගාව අස් කරන්නත් කාලය ඇවිල්ලා තියෙනවා. නමුත් වගාව අති සාර්ථකයි. මේ මං කිව්වා මේවා මගේ මෞෂාක කියලා බීජ යවන්න මං ගන්න ගොඩක්. ඒක නිසා තමයි මේ ඉදවලා තියෙන්නේ. ඔයාලට කොච්චර සාර්ථකයිද කොච්චර අරල් ප්‍රමාණයක් තියනවද කියන එක. ඉතින් මම වගාව සාර්ථකව නඩත්තු කරගෙන ගියා. දැන් බලන්න මේ යට හරියේ තියෙන කොළාතු සේරම අයින් වෙලා උඩට එන්න අපේ ඵලදාව තියෙනවා. නමුත් මේක තව සෑහෙන කාලයක් යනකල් මේක මේ විදිහටම අරන් යන්න පුළුවන්. නමුත් මේක තව කෙටි කාලෙකින් මම ගලවන්න බලාපොරොත්තු වෙනවා. මේ මෞෂාක හොඳට නඩත්තු කරලා තමයි අපිට ඊට පස්සේ ගන්න පැලේ ඉතා සාර්ථක පැලයක් වෙන්නේ. ඒ වගේම ඊළඟ පරම්පරාව අපිට හරියට අරගෙන යන්න පුළුවන්. අපි නම් බලමු පොඩ්ඩක් උඩට ගිහිල්ලා දැන් මම හරියට නඩත්තු කරගෙන ගිහිල්ලා මේ යට කොටසේ ඉඳලම ඵලදාව උඩට යනකල් අරගෙන ගියා. දැන් මම මේ ඉනිමක්කුත් තියලා තියෙන්නේ මොකද උඩ තියෙන කරල් කඩා ගන්න. අපි එහෙනම් උඩට ගිහිල්ලා බලමු කොහොමද ඵලදාව තියෙන්නේ කියලා. දැන් අපි මේ හරිතාගාරේ මේ තමයි වහල. මෙතන අඩි 12ටත් වැඩිය උසයි. නමුත් මේ වගාවේ දැන් ඒ උනත් මේ කරල් වල එහෙම නියම ප්‍රමාණයට තියෙනවා. මේ එකක්වත් පොඩ්ඩක්වත් කොඩ වෙලා කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ වගාව නිසියාකාරවම නඩත්තු වෙලා තියෙනවා. අපි දැන් බලමු. දැන් මේ ඉත් එක තියෙන මේ කරලක්. උඩම කරලක් අරගෙන බලමු. එබන් මේ කරලක් හොඳ සාර්ථකව ග්‍රෑම් 15කට විතර ආපු කරලා තියෙනවා. ඉතින් දැන් මේකෙදි අපි උඩට ඇවිල්ලා මේ ඵලදාව ගත්තට අපිට මේක ලොකු අපහසුතාවයක්. අපිට මේක පුළුවන් ආපහු කප්පාදු කරලා ඉවර වෙලා මුල ඉඳලාම යන්න. නමුත් මං කිව්වෙත් ඒකයි අපිට මාස 12ක් විතර යනකොට අනිවාර්යයෙන්ම ගස් ටික අයින් කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් අපිට උඩට නැගලා මේකේ ඵලදාව නෙලන්න අමාරුයි. නමුත් මේකේ ඵලදාව ලොකු ඵලදාවක් තියෙනවා.
මේ හැම අතුරු කිල්ලකම හොඳට කරල් ටික ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මල් එහෙම ඇවිල්ලා තියෙනවා. ගස් ටික උපරිම වර්ධනය වෙලා තියෙන්නේ. මේ net එක දැන් net එකටත් ගෑවෙන්න ඇවිල්ලා තියෙන්නේ ගස් ටික. ඉතින් බාණ්ඩ මේ පළදා මේ මාස 10ක වගාවක්. නමුත් මේ පළදාව බලන්න. ඉතින් ඒකයි වගාවක් කියන්නේ හොඳට නඩත්තු කරන්න ඕන. අනිත් එක තමයි අපි මෞෂාක තෝරා ගැනීමේදී මෞෂාකයේ අති සාර්ථකව අරන් යන්න ඕන. මොකද නැත්තම් අපේ වගාව අපිට සාර්ථක වගාවක් කරගන්න බෑ. දැන් මේ මෞෂාකයේ තියෙන ගති ලක්ෂණ තමයි අපේ ඊළඟ වගාවට යන්නේ. දැන් මේ බලන්න මේ ඩාර්ක් ග්‍රීන් එක. මේ කොලේ මේ කරලා මේ පැහිච්ච කරලා. අනිත් ඒවා සාමාන්‍යයෙන් ලා පාටක් තියෙනවා. මේ පැහුනට පස්සේ තද කොළ පාට වෙනවා. ඒ වගේ හොඳට පළදාව ගන්න පුළුවන්. දැන් මට මොකද වෙලා තියෙන්නේ? මේකක් මේ හරිතාගාර උසමදිත්කම. අනිත් එක දැන් වර්ධනය වෙලා වැඩි. මේ ගහේ විකිලි ප්‍රමාණය ටිකක් වැඩි කරා. වැඩි කරලා දැන් මේ බලන්න මේකේ අස්වැන්න. කොච්චර ප්‍රමාණයක් කඩන්න පුළුවන්ද කියන්නේ මේ තනි ගහේ. තනි ගහේ තියෙන අස්වැන්න. මේ බලන්න කොච්චර කරල් ප්‍රමාණයක් තියෙනවද කියලා. කොච්චර ප්‍රමාණයක් කඩන්න පුළුවන්ද? දැන් මේක තමයි නඩත්තුව කියන්නේ. වගාවක් ගෙනියනකොට මාළු මිරිස් හැදුවත් අපි අමු මිරිස් හැදුවත් අපිට එක හා සමානව මේ විදිහටම කරල් ගන්න පුළුවන්. අපි මොකද මේකට දෙන පෝෂණය ඒ වගේම පොහොර ඒ වගේ කෘමිනාශක දිලීරනාශක ටික වෙලාවට ගහගෙන යනවා. දැන් මේ බලන්න මේ හැම එකෙම පොඩි කොඩවීමක්වත් තියනවද කියලා. මේ කිසිම ගහක මේ කොඩවීමක් නෑ. ඉතින් හොඳට මල් වෙනවා. දැන් මේ බලන්න මෙතන නෙවෙයි. දැන් අපි හරියට නඩත්තු කරාට පස්සේ මේ දැන් මේකේ උනත් බලන්නකෝ. මේ පොඩි කටල දිගින් දිගට හැදීගෙන යනවා. ආපහු මෙතන මල් ටික ඇවිල්ලා තියෙනවා. මෙන්න මේකයි නඩත්තුව කියන්නේ. ඔයාලා ගොඩාක් මගෙන් ඉල්ලනවා පුහුණු වැඩසටහනක් කරමු කියලා. ඇත්තට මට කාල වේලාව ගොඩාක් අඩුයි. නමුත් අපි වෙලාවක් දාගමු. පුහුණු වැඩසටහන් කරමු. ඉදිරියේදී ඒකට වෙලාවක් වෙන් කරගමු. ඇත්තටම මොකද මගේ මේ හරිතාගාර වගාව කියන්නේ දැන් අවුරුදු 20ක විතර මම මේ වගා කේස්ත්‍රයේ ඉන්නේ. හැබැයි ඉතා සරලව අඩුම වියදමකින් තමයි මම මේ හැම දෙයක්ම කරන්නේ. ලොකුවට වියදම් කරන්නේ නැහැ. නමුත් ඵලදාව ඊට පස්සේ ඒ වගේම මේකේ ගුණාත්මක භාවය මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ හැම දෙයක්ම ගොඩාක් ඉදිරියට මම ගෙනියනවා. නමුත් අවම වියදමකින්. ඕගොල්ලෝ එන්න මුල ඉඳලාම කොහොමද වගාවක් ගෙනියන්නේ? අපි මුරියමාළු මිරිස් වේවා, ඒ වගේම අමු මිරිස් වේවා, ඒ වගේම නයි මිරිස් වේවා, ඒ වගේ ඕනම වගාවක් කරන්න ඕගලන්ට මම සාර්ථකව උපදෙස් දෙන්න. ඔයාලා එන්න අපි හම්බ වෙමු. දැන් මේ වගේ සාර්ථක වගාවක් කරගන්න මම කිව්වා අපි ඉස්සරලාම නඩත්තු කරගන්න ඕන. ඒ වගේම පොහොර යොදන්න ඕන, දිලීරනාශක යොදන්න ඕන, කෘමිනාශක යොදන්න ඕන. ඒ දේ හරියට කරොත් තමයි අපිට මේ වගේ දිගු කාලීන වගාවක් කරගෙන යන්න පුළුවන්. දැන් උනත් මේක උනත් බලන්න මේ සමහර වගේ මම මේ උණපුරු ගහලා තියෙනවා. මේ ගහලා තියෙන්නේ අර ඒකට අවශ්‍ය පොඩි වෙනස්කම් ඇති වුණොත් ඒ දේවල් සිද්ධ කරනවා. අපි එහෙනම් බලමු නිවැරදිව කොහොමද පොර යොදන්නේ, කෘමිනාශක යොදන්නේ, දිලීරනාශක යොදන්නේ. මම කිව්වා මේක දැන් අපිට සත්තු 6-7 දෙනෙක් කරදර කරනවා කියලා. ඒ එන සතාට අවශ්‍ය වෙන බෙහෙත මොනවාද කියන්නේ? රසායනික බෙහෙත මොනවාද කියන්නේ? අපි එහෙනම් බලමු මේකට කොහොමද ඒකට යොදන කෘමිනාශක මොනවාද, දිලීරනාශක මොනවාද, ඒ වගේම පොහොර මාත්‍රාව මොකක්ද කියන්නේ. අපි බලමු එහෙනම් මේ හරිතාගාර වගාවේ කොහොමද පොහොර යොදන්නේ කියලා. අපි මාධ්‍ය දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි මතු පිටපස් 3යි, කොම්පෝස්ට් 1යි, කර 10යි එකයි. අනිත් මාධ්‍ය තමයි කොහොබත් 3යි, චිප්ස් කැට, එහෙම නැත්නම් කොහොබත් කැබලි, ඒකෙන් 2යි, කර 10යි එකයි. අපි බලමු මේ මාධ්‍ය දෙකට කොහොමද එනම් පොහොර යොදන්නේ කියලා. අපි බලමු එහෙනම් පස් මාධ්‍යයට කොහොමද පොහොර යොදන්නේ කියලා. පැලේ සිටවලා දින 7ක් ගියාට පස්සේ ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 15ක් වතුර ලීටර 10ක දිය කරලා එක පැලයකට මිලිලීටර 200ක් පමණ දින 7කට සැරයක් දාගෙන යනවා පළවෙනි මාසය තුල. යාරමිලා කම්ප්ලෙක්ස්
අපි ඒක පටන් ගන්නේ දින 10න්. දින 10න් පටන් ගන්නකොට ලොකුවට දාන්න යන්න එපා. තේ හැඳි භාගයක් පමණ දාන්න. යාරමිලා කම්ප්ලෙක්ස් අපි දින 20න් 20ට තමයි ඒක ඊට පස්සේ දාගෙන යන්නේ. දින 10න් අපි යාරමිලා කම්ප්ලෙක්ස් තේ හැඳි භාගයක් දැම්මා. ආයි දින 20ක් ගියාට පස්සේ අපි දානවා තේ හැඳක්. ඒ විදිහටම අපි මාස 2 දක්වාම දින 20න් 20ට තේ හැඳ ගානේ දාගෙන යනවා. ඊට වැඩිය දාන්න යන්න එපා. තවත් අත්‍යවශ්‍ය පොහොරක් තමයි කැල්සියම්. කැල්සියම් දානකොටත් ග්‍රෑම් 15ක් වතුර ලීටර 10ක දිය කරලා පැලයකට මුල් මාසය තුලදී මිලිලීටර 200ක් පමණ දාගෙන යනවා. ඒ දින 20 දී. කැල්සියම් පාවිච්චි කිරීමේදී කැල්සි බූස්ට් පාවිච්චි කරන්න ඒක ගොඩක් සාර්ථකයි. දෙවනි මාසේ අපි බලමු කොහොමද පොහොර යොදන්නේ කියලා. ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 15ක් වතුර ලීටර 10ක දිය කරලා දින 7කට වරක් මිලිලීටර 300ක් පමණ පැලයකට දාන්න ඕනේ. යාරමිලා කම්ප්ලෙක්ස් අපි දෙවනි මාසේ කොහොමද යොදන්නේ කියලා බලමු. අපි මුලින් පටන් ගන්නකොට පළවෙනි මාසේදී දින 10න් දැම්මා තේ හැඳි භාගයක්. දින 20න් දැම්මා අපි තේ හැඳක්. එහෙනම් දෙවනි මාසේදී අපිට දාන්න තියෙන එක් වතාවයි. ඒ දින 20න් දානකොට තේ හැඳක් දානවා. එතනින් එහා අපි යාරමිලා කම්ප්ලෙක්ස් දාන එක නතර කරනවා. එතකොට අපි මාස දෙකටම වැටලා තියෙන යාරමිලා කම්ප්ලෙක්ස් 3 පාරයි ඉතා සීමිත ප්‍රමාණයක්. කැල්සියම් දෙවනි මාසේ කොහොමද කැල්සියම් පාවිච්චි කරන්න කියලා බලමු. ග්‍රෑම් 15ක් වතුර ලීටර 10ක දිය කරලා පැලයකට මිලිලීටර 300ක් පමණ දින 7න් 7ට දාගෙන යනවා. මැග්නීසියම් සල්ෆේට්. මැග්නීසියම් අපි දාන පොහොරවල තියෙනවා. නමුත් ඌනතාවයක් ඇති වුණොත් කහපාටට හුරු වීමක් ඇති වෙනවා. එතකොට අපිට මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 15ක් වතුර ලීටර 10ක දිය කරලා මිලිලීටර 300ක් පමණ දින 10න් 10ට 3 වතාවක් පමණ දැම්මට පස්සේ ඒ ඌනතා ලක්ෂණ මගහැරී යනවා. තුන්වෙනි මාසයේ පොහොර යෙදීම. ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 15ක් වතුර ලීටර 10ක දිය කරලා මිලිලීටර 500ක් පමණ දින 7න් 7ට වගාව අවසන් වෙන තෙක් දාගෙන යනවා. තුන්වෙනි මාසයේ කැල්සියම් කොහොමද අපි යොදන්නේ කියලා බලමු. ග්‍රෑම් 15ක් වතුර ලීටර 10ක දිය කරලා මිලිලීටර 500ක් පමණ දින 7න් 7ට වගාව අවසන් වෙන තෙක්ම අපි අරගෙන යනවා. තුන්වෙනි මාසයේදී අපි යාරමිලා දාන එක නතර කරනවා. යාරමිලා කම්ප්ලෙක්ස් දාන එක නතර කරනවා. ඊට පස්සේ අපි K44 එකට යන්නේ. K44 ග්‍රෑම් 15ක් වතුර ලීටර 10ක දිය කරලා දින 7න් 7ට වගාව අවසන් වෙන තෙක් පැලයකට මිලිලීටර 500ක් පමණ දාගෙන යනවා. අපි එහෙනම් බලමු පත්‍ර පෝෂක නැත්තම් විටමින් කොහොමද යොදන්නේ කියලා. පැලේ හිටවලා දින 14 ඉඳලා මාස 2 වෙනකල් අපිට මැක්සික්‍රොප් පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්නේ 16 ටැංකියට මිලිලීටර 30ක් අපිට දාලා ස්ප්‍රේ කරන්න පුළුවන්. හවස් වරුවේ ස්ප්‍රේ කරනවා නම් ඒක ගොඩක් සාර්ථකයි. ඒ වගේම අපිට පුළුවන් ඇල්බර්ට් සොලියුෂන් එක පැලයකට ස්ප්‍රේ කරන්නත් පුළුවන්. ඒ වගේම අපිට කැල්සියම් ස්ප්‍රේ කරන්න පුළුවන් පත්‍ර පෝෂක වශයෙන්. අපි බලමු එහෙනම් ඇල්බර්ට් සොලියුෂන් කොහොමද අපි පත්‍ර පෝෂකයක් වශයෙන් ස්ප්‍රේ කරන්න කියලා. වතුර ලීටර 10ට ග්‍රෑම් 15ක් ඇල්බර්ට් සොලියුෂන් වතුර ලීටර 10ට ග්‍රෑම් 15ක් දාලා අපිට පුළුවන් පැලවලට ස්ප්‍රේ කරන්න. ඒ වගේම කැල්සියම් අපිට පාවිච්චි කරන්න පුළුවන් එකත් පත්‍ර පෝෂකයක් වශයෙන්. ඒත් ග්‍රෑම් 15ක් වතුර ලීටර 10ක දිය කරලා අපිට පැලවලට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒක කාල සීමාවක් නෑ. අපි දින 14 ඉඳලා වගාව අවසන් වෙනකල්ම කැල්සියම් සහ ඇල්බර්ට් සොලියුෂන් ස්ප්‍රේ කරන්න පුළුවන්. නමුත් අපි මැක්සික්‍රොප් එක මාස 2 පමණක් වෙනකල් විතරයි පාවිච්චි කරන්නේ. ඒක දින 10න් 10ට. නමුත් කැල්සියම් එක සහ ඇල්බර්ට් සොලියුෂන් අපිට දින 7න් 7ට ස්ප්‍රේ කරන්න හැකියාවක් තියෙනවා. මාස 2 පමණ වෙනකොට මල් පිපෙන්න පටන් ගන්නවා. එතකොට අපි මැක්සික්‍රොප් ස්ප්‍රේ කරන එක නතර කරනවා. ඒ වෙනුවට සුපර්මැක්ස් ස්ප්‍රේ කරනවා. සුපර්මැක්ස් අපි ස්ප්‍රේ කරනකොට වතුර ලීටර 16ට මිලි 28ක් දාලා තමයි ස්ප්‍රේ කරන්නේ. ඒක අපිට පුළුවන් වගාව අවසන් වෙන තෙක්ම දින 10කට වතාවක් ස්ප්‍රේ කරගෙන යන්න. නයිමිරිස් වගාවේ ලොකුම ප්‍රශ්නය තමයි කොළ කොඩ වීම. ඉතින් කොළ කොඩ වීමේදී අපිට අනිවාර්යයෙන්ම එක්තරා ක්‍රමයකට කෘමිනාශක අරන් යන්න සිද්ධ වෙනවා. නමුත් සතා එනකල් බලන් ඉඳලා අපි කෘමිනාශක යොදන්න පටන් ගත්තොත් එහෙම අපේ වගාවට ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා.
අපි එහෙනම් බලමු අපි මොනවාද යොදන කෘමිනාශක කියලා. අපිට පුළුවන් මාසල් 20 යොදන්න, ඇමබැක්ටින් එක යොදන්න, ඇක්ටාරා එක යොදන්න පුළුවන්, කෝබ්‍රා එක යොදන්න පුළුවන්. අපිට පුළුවන් පැලේ හිටවපු දවසේම සවස ඇමබැක්ටින් ස්ප්‍රේ කරන්න. ඒ වගේම දින 5කට පසුව ස්ප්‍රේ කරනවා අපි මාසල් 20. ඒ වගේම දින 5ක් ගියාට පස්සේ නැවත ඇක්ටාරා එක, ඒ වගේ දවස් 5න් 5ට අපිට පුළුවන් ඇමබැක්ටින් එකයි, මාසල් 20, ඇක්ටාරා, ඒ වගේම කෝබ්‍රා එක යොදන්න. නමුත් අපිට දින 5න් 5ට යනවා. වැරදිලා හරි සත්තුන්ගේ ආක්‍රමණය වැඩි නම් අපිට පුළුවන් දින 4කට යන්න, එහෙම නැත්නම් දින 3කට යන්න. ඒ වගේම සත්තුන්ගේ ආක්‍රමණය අඩුයි නම් අපිට පුළුවන් මේක දින 7 දක්වා යොදන්න. නමුත් දින 7කට වැඩි යන්න එපා. දින 7න් 7ට ස්ප්‍රේ කරගෙන යන්න. අපි එහෙනම් බලමු ඇමබැක්ටින් කොහොමද අපි යොදන්නේ කියලා. ඇමබැක්ටින් යොදනකොට අපි වතුර ලීටර 16ට මිලි 10ක් පමණයි යොදන්නේ. ඒ වගේම මාසල් 20 අපි යොදනකොට වතුර ලීටර 16ට මිලි ලීටර 32ක් දානවා. ඒ වගේම අපි ඇක්ටාරා නම් ඇක්ටාරා පැකට් එකක් තියෙනවා. ඒ පැකට් එක අපි ඒ පැකට් එකම යොදනවා වතුර ලීටර 16ට. ඒ වගේම අපි කෝබ්‍රා එක යොදනකොට කෝබ්‍රා එක අනිවාර්යයෙන්ම වතුර ලීටර 16ට මිලි 16ක් කවලම් කරනවා. අපි එහෙනම් බලමු දිලීරනාශක. දිලීරනාශක කියන එකත් වගාවේ අත්‍යවශ්‍ය කාරණයක්. වගාව අපිට ලෙඩ රෝග වලින් තොරව සුරක්ෂිත වර්ගන යන්න දිලීරනාශක අත්‍යවශ්‍යයි. එහෙනම් බලමු මුලින්ම ආරක්ෂිත පියවරක් වශයෙන් අපි දිලීරනාශක වශයෙන් යොදාගන්නේ ඇන්ට්‍රකොල් සහ මැංගොසෙබ්. එක දින 7න් 7ට අරගෙන යනවා. මාත්‍රා වශයෙන් මේක දෙකම කුඩක් තියෙන්නේ. වතුර ලීටර 16ට ග්‍රෑම් 30ක් අපි දානවා. ඒ වගේම මැංගොසෙබ්බත් වතුර ලීටර 16ට ග්‍රෑම් 30ක්. වර්ෂාව වැඩි කාලවලදී අපිට පුළුවන් ඇන්ට්‍රකොල් පොඩ්ඩක් නතර කරලා ඒ වෙනුවට අපිට පුළුවන් රැකොනිල් එකට යන්න. ඒ වගේම අපිට පුළුවන් කැප්ටාන් එකටත් යන්න. මැංගොසෙබ් එක අපිට දිගටම ස්ප්‍රේ කරගෙන යන්න පුළුවන් මාරුවෙන් මාරුවට. ඒතකොට මාත්‍රාව වශයෙන් අපි කැප්ටාන් එක ගන්නවා නම් ග්‍රෑම් 30ක් වතුර ලීටර 16කට දිය කරලා පත්‍රවලට ස්ප්‍රේ කරන්න පුළුවන්. හෝමයි වගේ ගන්නවා නම් අපිට ග්‍රෑම් 25ක් වතුර ලීටර 16ක දිය කරලා කොළවලට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ වගේම මේ හෝමයි සහ කැප්ටාන් අපි මුල් කුණු වීමට, ඒ වගේම බැක්ටීරියා හිටි මැරීමට, ඒ වගේම වෛරස් රෝග ඇවිල්ලා පැලෙන් පැලේ මැරෙන්න ගත්තම අපි අනිවාර්යයෙන්ම පොළොවට මේක යොදනවා. එහෙනම් පැකට් වල මුල් පද්ධතියට, එහෙම නැත්නම් පොළොවට අපි යොදනවා. එතකොට මාත්‍රාව අනිවාර්යෙන් වෙනස් වෙනවා. මුලට යොදනකොට අපි වතුර ලීටර 10ට ග්‍රෑම් 12යි දාන්නේ. එහෙම නැත්නම් ලීටර එකකට දානකොට 1.2යි. ඒ වගේම හෝමයි එක දානකොට අපි ග්‍රෑම් 10ක් වතුර ලීටර 10කට දාලා තමයි දාන්නේ. ලීටර එකට 1 ග්‍රෑම් එකයි දාන්නේ. හැබැයි ඕක මාරු කරගන්න එපා. පත්‍රවලට දාන එකයි මූල පද්ධතියට දාන එකයි මාරු කරගන්න එපා. එහෙම වුණොත් එහෙම අපි පත්‍රවලට ගහන ප්‍රමාණය ගහලා මුල් වලට දැම්මොත් එහෙම මූල මණ්ඩලයට හානි සිද්ධ වෙන්න පුළුවන්. දැන් මම ඔයාලට කිව්වේ කෘමි හානි වලින් වගාව කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. ඒ වගේම දිලීර හානි වලින් කොහොමද වගාව ආරක්ෂා කරගන්නේ කියලා. නමුත් අපිට පළාත් වශයෙන් වගේම සමහර භූමිවලදී එක එක සත්තු වර්ගය කියන්නේ සුදු මැස්ස වැඩි වෙන්න පුළුවන්, පැලමැක්ක වැඩි වෙන්න පුළුවන්, ඒ වගේම මයිට හානි වැඩි වෙන්න පුළුවන්. සමහර ඒ වගේ ඔය කීඩෑ වගේ සත්තු ඇවිල්ලා හානි කරන්න පුළුවන්. ඒ වගේ දරුණු හානි සිද්ධ වෙනවා. එතකොට අපිට ඒවට යොදන කෘමිනාශක වර්ග ගොඩක් වෙනස්. ඒවට යොදන ක්‍රමවේද ගොඩක් වෙනස් වෙනවා. ඒ වගේම අපිට කෘමිනාශක යොදන අවස්ථා වැඩි කරන්න වෙනවා. ඒ වගේම අඩු කරන්න වෙනවා. ඒ වගේම පොහොර යොදන ක්‍රමය අඩු කරන්න වෙනවා, වැඩි කරන්න වෙනවා. එහෙම තමයි අපිට කෘමි හානි වලින් බේර ගන්න පුළුවන් වෙන්නේ. අපිට ඒ වගේම අධික දිලීර හානිය එන්න පුළුවන්. ඒ වගේම බැක්ටීරියා, වෛරස් රෝග එන්න පුළුවන්. ඒ වගේ දරුණු රෝග එන අවස්ථාවලදී අපිට අවස්ථාවෙන් අවස්ථාවට යොදන කෘමිනාශක වර්ග, දිලීරනාශක වර්ග වෙනස්. එතකොට අපිට ඕගොල්ලෝ කෝල් කරන්න, අපිට ඒ වගේම ෆොටෝස් දාන්න අපිට පුළුවන්. එතකොට අවශ්‍ය කෘමිනාශක හෝ දිලීරනාශක වර්ග කියන්න.